ලෝකසිතියේ මේ පැසිෆික් සාගරයේ මැද තියෙන හරිම පුංචි තිතක් වගේ රටක් ගැන ඔයා මීට කලින් අහලා තියෙනවද? ඒ තමයි නාවුරු. නාවුරු කියන්නේ ලෝකයේ තියෙන කුඩාම දූපත් රාජ්‍යය. මුළු වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර් 21ක් විතරයි. ඔයා උදේ 8ට පයින් ඇවිදින්න පටන් ගත්තොත් දවල් 12 වෙද්දි මුළු රටම වටේ ගිහින් ඉවර කරන්න පුළුවන්. මේ රටේ ජීවත් වෙන්නේ 12000කට ආසන්න පිරිසක් විතරයි. කාලයක ලෝකයේ පෝසත්ම මිනිස්සු හිටපු මේ රට අද වන විට ආර්ථික වශයෙන් දැඩි අර්බුදයක ඉන්නේ. අද ඔයා Google Earth එකේ නාවුරු කියලා බැලුවොත් පෙනෙන්නේ මැදින් ලොකු හිස්තැනක් තියෙන දූපතක්. අවුරුදු මිලියන ගණනක් තිස්සේ කුරුල්ලෝ දාපු වසුරු නිසා නිර්මාණය වුණු සුදු රත්තරන් ෆොස්ෆේට් නිධියක් මෙයාලගේ ඒ කාලේ තිබුණා. 1970 දශකයේදී මේව කැණීම් කරලා විකුණලා නාවුරු ඒ කාලේ ලෝකයේ ඒකපුද්ගල ආදායම වැඩිම රට බවට පත් වුණා. පාරවල් රත්තරන් වලින් හදන්න තරම් මෙයාලට සල්ලි තිබුණා කිව්වොත් ඔයාට පුදුම හිතෙයි. ඒ කාලේ රජයේ මිනිස්සුන්ට හැමදේම නොමිලේ ලබා දුන්න වගේම කිසිම බද්දක් අය කරෙත් නැහැ. මිනිස්සු සුපිරි වාහන පාවිච්චි කරමින් රජ සැපක් වින්දා. හැබැයි ඒ සල්ලි වලින් රට සංවර්ධනය කරනා වෙනුවට රටේ මිනිස්සු සුඛෝපභෝගී ජීවිත ගත කළා. අවුරුදු 50ක් වගේ කෙටි කාලෙකින් ෆොස්ෆේට් සම්පත් සම්පූර්ණයෙන්ම ඉවර වුණා. අද රට මැද ඉතිරි වෙලා තියෙන්නේ හුණුගල් කුළු වලින් පිරි කිසිම දෙයක් වවන්න බැරි විනාශ වුණු බිමක් විතරයි. දැන් ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය වෙන්නේ ඕස්ට්‍රේලියාවේ සරණාගත කඳවුරු පවත්වාගෙන යාම සහ මසුන් නැල්ලීමේ බලපත්‍ර ලබා දීම පමණයි. අනිත් විශේෂ කාරණේ තමයි ලෝකේ තරබාරුම මිනිස්සු ඉන්න රට තමයි නාවුර. ෆොස්ෆේට් කාලෙදි මුළු රටම කම්මැලි වෙලා හැමදේම පිටරටින් ගෙනාව නැව් පොරවල ටින් කළ කෑම, ක්ෂණික ආහාර සහ සීනි බීම ගෙනාවා. අද ලෝකෙ වැඩිම තරබාරුකම සහ දියවැඩියා රෝගීන් ඉන්න රට වෙන්නෙත් නාවුර. ජනගහනයෙන් 190කට වඩා අය ජම්බෝල ගෙඩි වගේ මහතයි. අනිත් එක තමයි මේ රටට තමන්ගේම කියලා යුද හමුදාවක් නැහැ. මුළු රටේම ආරක්ෂාව බලා ගන්න වගකීම බාර දීලා තියෙන්නේ ඕස්ට්‍රේලියාවට. ඒ විතරක් නෙවෙයි අපේ රටේ වගේ රුපියල බාල්දු වෙයි කියලා බයක් ඔවුන්ට නැහැ. මොකද ඔවුන් පාවිච්චි කරන්නේ ලෝකේ ශක්තිමත් මුදල් ඒකකයක් වන ඕස්ට්‍රේලියානු ඩොලර්. අපේ රටේ වගේ ආර්ථික අර්බුද එනකොට සල්ලි අච්චු ගහලා ප්‍රශ්න විසඳන්න මෙයාලට බෑ. ඒ නිසා ඔවුන්ගේ මුදල්වල අගය හැමදාමත් එක වගේ සුරක්ෂිතයි. එක පැත්තකින් බැලුවහම හමුදාවකට සහ සල්ලි අච්චු ගහන්න යන වියදම ඉතුරු කරගෙන ලෝකේ බලවත් රටක ආරක්ෂාව යටතේ නිදහසේ ඉන්න එක යාලට පට්ටවාසි. සම්පත් සහ සල්ලි කොච්චර තිබුණත් ඒව නිවැරදිව කළමනාකරණය නොකළොත් රටකට මොකද වෙන්නේ කියලා ඉගෙන ගන්න හොඳම උදාහරණය තමයි නාවුරු.